අයිබෝවන් අපි අද කතා කරමු මේ කතන්දර කියන එක ළමයින්ගේ මනසට කොහොමද බලපාන්නේ කියලා. කතන්දර කියනකොට දෙමව්පියෝ අපිට පුළුවන් අපේ ළමයින්ට කතන්දර කියන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් පුංචි ළමයි කියන කතන්දර අපිට අහගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙමව්පියන්ටත් දරුවන්ටත් එකට එකතු වෙලා වෙන කෙනෙක් කියන කතන්දරයක් අහගෙන ඉන්නත් පුළුවන්. එතන මේ කතන්දර කියනවා කියන එක ළමයින්ගේ මනසට සංවර්ධනය සඳහා ගොඩක් වැදගත් වෙන දෙයක්. අපි මුලින්ම අඳුරගමු ළමයින්ගේ මනස කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට ළමයින්ගේ මනස ඒගොල්ලන්ගේ වයසත් සංවර්ධන අවස්ථාවත් අනුව එක එක අවදි වලින් ගලාගෙන යනවා. පුංචි බබෙක් මේ ලෝකෙට බිහි වුණාම උපතේ ඉඳලා පළවෙනි අවුරුදු 2 දක්වා ඒගොල්ලෝ ලෝකය දකින්නේ සංවේදන වලින්. සංවේදන කියන්නේ මොනවාද? මේ අපිට ඇහෙන ශබ්ද, අපිට පෙනෙන රූප, ගන්ධ සුවඳ, නැත්තම් අපේ හැමේ ස්පර්ශය වගේ දේවල්. ඒතර පුංචි බබෙක්ව අපි අපේ උකුලේ තියාගෙන නලවමින් අපි නැලවිලි ගීතයක් ගායනා කරනකොට එතන සංවේදන ඔක්කොම තියෙනවා. අපිට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, අම්මගේ සුවඳ දැනෙනවා, ස්පර්ශය දැනෙනවා. මේ සංවේදන වලින් තමයි මුලින්ම පුංචි ළමයෙක්ගේ මොළේ දියුණු වෙන්නේ. ඊට පස්සේ අවුරුදු 2ත් 7ත් දක්වා කාලයේදී ළමයි අපි කියන දේවල් වලින් නැත්තම් භාෂාවෙන් තමයි ලෝකය දකින්නේ. අපි කියන කතන්දර වලින්, අපි කියන සිද්ධි වලින්, අපි උගන්වන වර්ණ හැඩතල වලින් ඒගොල්ලෝ ලෝකය බලන්න පටන් ගන්නවා. එතකොට 2 ඉඳලා 7 දක්වා අවධියේදී ළමයි ගාව තියෙන ඊටමත් වැදගත්ම ලක්ෂණයක් තමයි පරිකල්පනය, නැත්තම් අපි කියනවා ඉමැජිනේෂන් කියලා. ඒ කියන්නේ අපිට ඇත්තට ඇහැට පේන්නේ නැති දේවල් හිතෙන් දැකීමේ හැකියාවට අපි කියනවා පරිකල්පනය කියලා. ඊට පස්සේ අවුරුදු 7 ඉඳලා 12 දක්වා අවධියේදී ළමයි ඊට වැඩිය ටිකක් එහාට ගිහිල්ලා ජීවිතේ පළවෙනි පාරට මේ තාර්කික ඥානය ලබා ගන්නවා. තාර්කික ඥානය නැත්තම් ලොජිකල් රීසනින් කියලා කියන්නේ යම් කිසි දෙයක හේතුවක් හින්දා මෙන්න මෙහෙම වෙනවා කියලා අවබෝධ කරගන්න එක. ඒ කියන්නේ දැන් එක වසරේ ඉන්නකොට අපි කියනවා මේ ගොටකොළ ටික කන්න ඔයාගේ බත් එකේ තියෙන. හැබැයි 3 වසරෙන් පස්සේ අපි කියන්න ඕනේ ඇයි ගොටකොළ කන්න ඕනි කියලා. ඒකේ මෙන්න මේ විටමින් තියෙනවා කියලා හේතුවක් කියලා තමයි යම්කිසි වැඩක් ඒගොල්ලන්ට කරන්න කියලා කියනවා. අවුරුදු 12න් පස්සේ ඒගොල්ලන්ට අපි කියනවා මේ වියුක්ත චින්තනය, abstract thinking. වියුක්ත චින්තනය කියලා කියන්නේ ඇහැට පේන දෙයට එහයින් දෙයක් හේතු සාධකත්වව පැහැදිලි කර ගැනීමේ හැකියාව. ඒ කියන්නේ අපිට කවුරු හරි කිව්වොත් සීගිරි පර්වතයේ මෙහෙමයි කියලා වියුක්ත චින්තනයේ නැති අවධියක ළමයෙක් නම් ඒක ගල් පර්වතයක්නේ, රජ කෙනෙක් හිටියන්නේ කියලා හිතන්න පුළුවන්. හැබැයි වියුක්ත චින්තනයේ දියුණු වෙනකොට ඒක ගල් පර්වතයකට එහා ගිය කලා නිර්මාණයක්, අපේ සංස්කෘතියේ ඉතා වැදගත් පිළිඹුවක් කියලා වගේ අපිට පේන දෙයට එහා දෙයක් ළමින්ට බලවන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සංජානන අවදීන් 4දී ළමයින්ගේ මොළේ වර්ධනය කරන්න අපිට කතන්දර වලින් පුළුවන්. ඒතර මුලින්ම අපි ඒගොල්ලන්ට කියන කතන්දර. ඒතර මේ කතන්දර කියන එක ගොඩක්ම වැදගත් වෙන්නේ අවුරුදු 2 ඉඳලා 7 දක්වා අවදියේ ඉන්න ළමයින්ට. අවුරුදු 3 වෙනකොට සාමාන්‍යයෙන් ළමයින්ට කතාවක් කියන්නේ මොකක්ද කියන එක තේරෙනවා. අවුරුදු 4 වෙනකොට කතාවක හේතු සාධක පටන් ගැනීම ඉවර ගැනීම ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. අවුරුදු 8 වෙනකොට කතාවක තියෙන පණිවිඩේ අපි විශේෂයෙන් කියන්නේ නැතුව ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. එතකොට දෙමව්පියෝ ගුරුවරු ළමයින්ට කතන්දර කියනකොට ඒ කතන්දර කොයි විදිහේ කතන්දර වෙන්න ඕනේද? ඒ කතන්දර අපිට ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. නැත්තම් තනිකරම අපිට සිද්ධ වෙච්ච නැති අපි අහලා තියෙන කතාවක් වෙන්නත් පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට හොඳයි ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් සහ සිද්ධ නොවුන දේවල් එකතු කරලා
ළමයාගේ සංජානන අවධියට ගැලපෙන විදිහට කියන එක. අපි හිතමු උදාහරණයක් හැටියට අපි දැන් අපේ ළමයාට කතන්දරයක් කියනවා. අපි කියන්නේ ඉස්කෝලේ කාලේදී අපිට වෙච්ච සිද්ධියක් ගැන තමයි කියන්නේ. හැබැයි අපි ඉස්කෝලේ යන කාලේ සමාජ තත්ත්වය, වටපිටාව, කාලවකවානු අද ඉන්න ළමයෙකුට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි කිලෝමීටර ගාණක් පයින් ඉස්කෝලේට ගිය එකක් හරි ඉස්කෝලේ වේවැලක් තියාගෙන සර් කෙනෙක් හිටියා වගේ දේවල් සමහරක් වෙලාවට අද කාලේට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ අපිට සිද්ධ වෙච්ච සිද්ධිය කතාවේ හරය අපි අරගෙන අද කාලයට සම්බන්ධ කරලා ළමයාට කතන්දරේ කියන්න පුළුවන්. එතකොට එහෙම කතන්දරේ කියනකොට ඇත්තටම සිද්ධිය අපිට වෙච්ච එකක්. හැබැයි අපි කතන්දරේ කියනකොට ගන්න උදාහරණ සහ වචන නූතන ලෝකේ ඉන්න ළමයෙකුට ගැලපෙන විදිහට අපිට හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි කතාවක් ළමයින්ට කියනකොට ඒ කතන්දරේ සම්පූර්ණම කතන්දරේ අපිට කියන්නත් පුළුවන්. නැත්තම් භාගයක් ඒගොල්ලන්ට කියන්න දෙන්නත් පුළුවන්. ඒක තමයි අපි කියන්නේ අවුරුදු 2 ඉඳලා 7 දක්වා ළමයින්ගේ තියෙන අතිශයින්ම වැරදගත් සංජානන කුසලතාව මේ පරිකල්පනය කියන එක දියුණු කරන එක. දැන් අපි උදාහරණයකට කියනවා කැලේ මෙහෙම සිංහ රජෙක් ඉන්නවා. එයාත් යටතේ වැඩ කරන නරියෙක් ඉන්නවා, පුරෝහිත කෙනෙක්. එතකොට එයා යටතේ කැලේ වැසියන් ඉන්නවා, අලියෝ, හරක් ඒ වගේ කියලා කියනකොට දැන් මේක කතන්දරයක් කියලා ළමයා දන්නවනේ. මේ කතන්දරේ කියනකොට අපේ කතන්දරේ මුල ටික කියලා අපිට ළමයාගෙන් අහන්න පුළුවන් මොකද හිතන්නේ? ඊළඟට මොකද වුනේ? එතකොට ඊළඟට මොකද වුනේ කියලා හිතනකොට එතන මෙන්න මේක කියන්න ඕනේ, මේ විදිහට කියන්න ඕනේ කියලා බැඳීමක් නැත්තම් ආකෘතියක් නැහැ. ඒක ළමයාට කැමති විදිහට කියන්න පුළුවන්. ඒතර අපි පටන් ගත්තා ඒගොල්ලන්ට කතාව අරගෙන යන්න පුළුවන්. ඒගොල්ලෝ කතාව අරගෙන යනකොට ආයෙත් අපිට කතාව අපිට අරගෙන අපිටත් කොටසක් එකතු කරන්න පුළුවන්. එතකොට අවුරුදු 2 සිට 7 දක්වා ළමයෙකුට කතාවක් කියනකොට අපි මොනවාද ඇතුළත් කරන්න ඕනේ දේවල්. පළවෙනි එක තමයි සහකම්පනය. සහකම්පනය කියලා කියන්නේ අනිත් එක්කෙනෙකුට දැනෙන්නේ මොනවාද කියලා අපි තේරුම් අරගෙන ඊට අනුරූපීව වැඩ කරන ආකාරය. උදාහරණයක් කියනවා නම් දැන් අපි කතාව කියාගෙන යනකොට අපි කියනවා සිංහ රජතුමාට දැන් බොහොම තරහ ගිහිල්ලා. මොකද එයා දුන්න උපදේශය නරිරාල පිළිගත්තේ නැති නිසා. දැන් සිංහරාලට බොහොම තරහ ගිහිල්ලා ඉන්නේ, නරිරාල බය වෙලා ඉන්නේ. දැන් මෙතනදී අපිට මුලින්ම දරුවට කියලා දෙන්න ඕනේ තරහ ගිය කෙනෙක් ඉන්නවා, බය වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ දෙන්නගේ හැඟීම අවබෝධ කරලා දෙන්න ඕනේ. මේ වගේ අවස්ථාවල ඒ බය වෙච්ච එක්කෙනාගේ බය අඩු කරන්න අපි කොහොමද ක්‍රියා කරන්න කියන එක අපිට කියලා දෙන්න පුළුවන්. ඒතර අපිට අහන්න පුළුවන් දැන් මොකද කරන්න ඕනි? දැන් ඔන්න හිතන්නකෝ දැන් සිංහ රජතුමා ඉන්නවා, නරිරාල ඉන්නවා, ඔයත් ඉන්නවා නම් ඔයා මොකද කරන්නේ? සමහරක් වෙලාවට ගොඩක් සහකම්පනී පිළිබඳ හැකියාව තියෙන ළමෙක් කියන්න පුළුවන් මම නම් කියනවා සිංහ රජතුමාට අනේ කෑ ගහන්න එපා, නරිරාල බය වෙලා ඉන්නේ, අපි චුට්ටක් ඉමු. නැත්තම් තව ළමෙක් කියන්න පුළුවන් මම කොහොම හරි නරිරාලවත් අරගෙන පැනලා යනවා එයාව බේරගන්න, එයා බය වෙලා ඉන්න හින්දා. ඒතර මේ සහකම්පනය අපිට ළමින්ට කතාවකින් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ළමින්ට කතාවකින් දෙන්න පුළුවන් දෙයක් තමයි නිර්මාණශීලී හැකියාව. දැන් ඒගොල්ලන්ට අපේ කතාව භාගයක් කිව්වා. ඒගොල්ලෝ කතාව අරගත්තාම ඒගොල්ලන්ගේ අත්දැකීම් එකතු කරලා නිර්මාණශීලීව කතාව කොට නගා ගන්නත් අපිට හැකියාව දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයින්ගේ කතාවෙන් අපිට තව දියුණු කරන්න පුළුවන් දෙයක් තමයි මතකය. අපි කතාවේ මුල ටික කියලා මැදදී අහනවා දැන් කවුද කැලේ රජතුමා? නැත්තම් කවුද රජතුමාගේ ගෝලයා කියලා අපිට ඒගොල්ලන්ගේ දිගු කාලීන මතකයේ පුහුණු කරන්න ඒගොල්ලන්ට හැකියාව ලබා දෙන්නත් පුළුවන්. ඉතින් කතන්දර කියනවා එක ළමයින්ගේ සංජානන සංවර්ධනය සඳහා ඉතාම වැදගත් දෙයක්. ඒක ගෙදරදි දෙමව්පියෝ, ඉස්කෝලේදී ගුරුවරු හැම තැනදීම අපිට ඉතාමත් වැදගත් ආකාරයෙන් යොදා ගන්න පුළුවන්. ඉතාම වැදගත් සංස්කෘතික සහ සංජානන හැකියාව වැඩි කරන මාධ්‍යයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. බොහොම ස්තුතියි.